ඉරානයේ පාලන පද්ධතිය හැඳින්වෙන්නේ ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ඉරාන් ලෙසටයි. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු එතෙක් පැවති රාජාණ්ඩු පාලනය ඉවත් කර ආගමික නායකත්වයේ මත පදනම් වූ පාලන ක්‍රමයක් ස්ථාපිත වූ අතර මෙම පාලන පද්ධතිය තුළ උත්තරීතර නායකයාත් ජනාධිපතිත් ගාඩියන් කවුන්සිල් නමින් හැඳින්වෙන ආගමික මණ්ඩලයකිනුත් සමන්විත වුණා. වසර ගණනාවක් පුරා ඉරාන ජනතාව තුළ මෙම පාලනයට විරුද්ධව යම් ප්‍රතිරෝධයක් වර්ධනය වීමට බලපෑ කරුණු රසක් ඇති බව නොරහසක්. ඉරාන මුදල් වූ රියාල් දැඩි ලෙස ඇමරිකානු ඩොලරයට එරෙහිව බිඳ වැටීම නිසා ආහාර, ඉන්ධන, ඖෂධ මිල අධික වීමත් විශේෂයෙන් තරුණ පරපුර අතර ඇති වූ රැකියා හිඟයත් ඉරාන පාලනය ජනතාවගෙන් ක්‍රමයෙන් දුරස් වීමට හේතුවක් වුණා. කාන්තාවන්ට පනවා ඇති දැඩි නීති මෙන්ම මාධ්‍ය සහ සමාජ ජාල හරහා අදහස් ප්‍රකාශයට පත්වීමට ඇති සීමාත් රාජ්‍ය බලය ආගමික නායකින් සහ හමුදා අතර සීමාවීමත් නිසා සාමාන්‍ය ජනතාවට තීරණ ගැනීමේ අවස්ථා නොමැතිවීමත් හේතු කොටගෙන 2025 දෙසැම්බර් 28 වැනිදා සිට ඉරානයේ විවිධ ප්‍රදේශවල ආණ්ඩුවට එරෙහි දැඩි ජන විරෝධතා ඇරඹී තිබුණා. මේ වන විටත් ඉරාන ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලදී විරෝධතාකරුවන් 12000කට අධික පිරිසක් ඝාතනය කර ඇති බව ලන්ඩනය කේන්ද්‍ර කරගත් ඉරාන ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කර ඇති අතර ඝාතනයට ලක්ව ඇති බොහෝ පිරිසක් අවුරුදු 30ට අඩු බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ පසීජ් හමුදාව මියගිය පිරිස් වෙත වෙඩි තබා ඇති බවත් වෙඩි දුරටත් වාර්තාවල සඳහන් වෙනවා. ඉරානයේ රැඳී සිටින සියලුම ඇමරිකානුවන්ට එරටින් ඉවත් වන ලෙසට දන්වා ඇති අතර දැඩි මතධාරී ඉරාන රජයට එරෙහිව ඉක්මන් මෙන්ම දැඩි ශක්තිමත් මෙදිහත්වීමක් සිදු කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග ඉරානය ප්‍රකාශ කරන්නේ ඉරානය ඕනෑම මොහොතක යුද්ධයක් සඳහා සූදානම් බවයි. මෙය තුන්වන ලෝක යුද්ධයක් සඳහා පෙර නිමිත්තක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මෙවැනි වැදගත් වූ දේශපාලනික කරුණු දැනගැනීමට රැඳී සිටින්න නිවුස් ඔන්ලයින් 24 සමගින්